දුබායි මේ නම ඇහෙනකොටම මොනවද ඔළුවට එන්නේ? අහසුසට ගොඩනැගිලි, දිලිසෙන සුපිරිකාර්, කාන්තාරයක් මැද හදපු අනාගත ලෝකයක් වගේ නේද? හැබැයි අපි සමාජ මාධ්‍ය වලින් දකින කටකතා වලින් අහන මේ දිලිසෙන පින්තූරය ඇත්තටම ඇත්තද? අපි හිතාගෙන ඉන්න ඩුබායි සහ ඇත්ත ඩුබායි අතර තියෙන වෙනස මොකක්ද? අපි මේ විග්‍රහයෙන් ඒ ගැන ගැඹුරටම හොයලා බලමු. අපේ මේ කතා බහට පදනම වෙන්නෙම මේ අදහස තමයි. ඩුබායි ගැන ඔබ දන්නවා යයි සිතන නමුත් ඔබ නොදන්නා දේවල් තිබේ. හරිම ගැඹුරු කතාවක් නේද? ඒ කියන්නේ අපි දකින දෙයට එහා ගියපු සැඟවුණු කතාවක් තියෙනවා. ඉතින් සූදානම්ද ඒ නොදන්න දේවල් ටික හොයාගෙන යන්න? හරි. එහෙනම් අපි පටන් ගමු පළවෙනි මිත්‍යාවෙන්. සුපිරිකාර්. Instagram, TikTok වගේ දේවල් බැලුවම හිතෙන්නෙම දුබායි කියන්නේ පාරවල් දිගේ Lamborghini, Ferrari පාවන නගරයක් කියලා. හැමතැනම රත්තරන් පාට වාහන නවත්තලා තියෙනා වගේ හැඟීමක් එන්නේ. ඒත් සෝෂල් මීඩියා වල පේන මේ දිලිසෙන ලෝකයේද ඇත්තම ඩුබායි කියන්නේ. ඉතින් ප්‍රශ්නේ මේකයි. ඇත්තටම ඩුබායි වල හැමෝම පදින්නේ සුඛෝපභෝගී කාර්ද? අපි වීඩියෝ වල, ෆොටෝ වල දකින දේවල් ඩුබායි වල සාමාන්‍ය දවසක්ද? එහෙම නැත්නම් ඒක හරිම දක්ෂ විදියට මවපු ලෝකෙට පෙන්වන්න හදපු ප්‍රතිරූපයක් විතරද? මේ මූණාශ්‍රයෙන් අපිට හරිම සරල ඒත් හරිම බලවත් අභියෝගයක් කරනවා. හිතන්නකෝ ඩුබායි වල පාරක ඉන්නවා කියලා. දැන් කවුරු හරි අහනවා අතන බලන්න. පේනවද ලැම්බෝගිනියක් හරි බුගාටියක් හරි කියලා? මේ පුංචි ප්‍රශ්නෙන් අපි ඔළුවේ මවාගෙන හිටපු සම්පූර්ණ චිත්‍රයම දෙදරලා යනවා වගේ නේද? ඉතින් මෙන්න ඇත්ත කතාව. අර සුපිරි කාර් කියන හීන ලෝකයේ පැත්තකින් තිබ්බම ඩුබායි කියන්නේත් Toyota, Nissan, Hyundai වගේ කාර් පිරුණු වෙන ඕනෑම ලොකු නගරයක් වගේ සාමාන්‍ය තැනක්. ඔව් අතිශය ධනවතුන් ඉන්නවා. එයාලගේ සුපිරි වාහන තියෙනවා ඒක ඇත්ත. ඒත් ඒක නෙවෙයි බහුතරය. ඩුබායි වල ඇත්ත යථාර්ථය පාරේ දුවන්නේ අපි කවුරුත් දකින සාමාන්‍ය වාහන. හරි. කතාව පැත්තකින් තියමු. දැන් අපි යමු තවත් ඒ වගේම ප්‍රබල මතයකට. කාලගුණය. ඩුබායි කිව්ව ගමන් ඔළුවට එන්නේ කාන්තාරයේ මැද දවස පුරාම දාඩිය දාන නිමක් නැති රස්නයක්. ඒත් මේ කතාව සම්පූර්ණ ඇත්තක්ද? එහෙනම් ඩුබායි වලට ගියොත් දවස් 365ම අධික රස්නයෙන් ඉන්න වෙයිද? අවුරුද්ද පුරාම තියෙන්නේ එකම ඍතුවක්ද? නැත්නම් මේ කතාවෙත් අපි නොදන්න තවත් පැත්තක් තියනවද? ඇත්ත කතාව අපි හිතනවට වඩා ගොඩක් වෙනස්. ඔව් ග්‍රීෂ්ම කාලයේ අධික රස්නයක් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි යථාර්ථය තමයි අවුරුද්දෙන් මාසේ 6ක් විතර ඩුබායි වල තියෙන්නේ හිතා ගන්නවත් බැරි තරම් ලස්සන කාලගුණයක්. සිසිල් හුළඟ, මෘදු හිරු එළිය, ඒ කියන්නේ මුහුදු වෙරළට යන්න, පාක් වල කාලය ගත කරන්න නියමම කාලයක්. ඉතින් ඒක නිමක් නැති ග්‍රීෂ්මයක් නෙවෙයි, ඍතු දෙකක් තියෙන නගරයක්. හරි අපි කාගෙන කාලගුණය ගැන කතා කළා. දැන් යමු තුන්වෙනි සහ සමහර විට ලොකුම මිත්‍යාවට. ස්වභාව ධර්මය. ගොඩක් අය ඩුබායි දකින්නේ වීදුරුයි වානේ වලින් හදපු එක ගහක්වත් නැති කොන්ක්‍රීට් කැලෑවක් විදිහට. මිනිස්සු හදපු දේවල් ඇරෙන්න ස්වභාවික කිසිම දෙයක් එහි නෑ කියලායි අපි හිතන්නේ. ඉතින් ප්‍රශ්නේ මේකයි. ඇත්තටම ඩුබායි වල ස්වභාව ධර්මය කියලා දෙයක් තියෙනවද? නැත්නම් අපිට පේන්නේ මිනිසා හදපු දේවල් විතරද? සමහර විට අපි ස්වභාව ධර්මය කියන වචනයම වැරදිටද තේරුම් අරන් ඉන්නේ. මෙන්න මේකයි කාරණය. මේ මූලාශ්‍රය අපෙන් අහනවා ස්වභාව ධර්මය කිව්වම ඔළුවට එන්නේ කැලෑයි ගැංගයි විතරද? අපි මේ වචනෙට දෙන අර්ථය හරිම පටුවැඩිය නේද? ඩුබායි වගේ තැනක ස්වභාව ධර්මය හොයන්න නම් මුලින්ම අපි අපේම අර්ථ දැක්වීම ගැන ආයෙත් හිතන්න ඕන. උත්තරේ හැමදාම අපේ ඈස් ඉස්සරහා තිබිලා තියෙනවා. නගරෙන් එහාට පොඩ්ඩක් බැලුවම පේන දැවැන්ත කඳු වැටි ගැන මොකද? නිමක් නැතුව විහිදිලා යන රත්තරම් පාට වැලි කඳු තියෙන කාන්තාරය ගැන මොකද හිතන්නේ? මේවා ස්වභාව ධර්මය නෙවෙයිද? ඩුබායි කියන්නේ කොන්ක්‍රීට් දුපතක් නෙවෙයි. ඒක Tamanටම ආවේනික, පුදුම හිතන තරම් ලස්සන ස්වභාවික පරිසරයක් මැද තියෙන නගරයක්. ඉතින් මේ කාරණා තුනෙන්ම පැහැදිලි නේද? ඩුබායි කියන්නේ අපි සමාජ මාධ්‍යවල දකින අර එකම රාමුවකට කොටු කරපු පින්තූරයට වඩා කොච්චර වෙනස්, කොච්චර සංකීර්ණ තැනක්ද කියලා. ඒ දිලිසෙන මතු පිටට යටින් හරිම ගැඹුරු, විවිධාකාර සහ පුදුම හිතෙන යථාර්ථයක් තියෙනවා. එහෙනම් අපි ආපහු පොඩ්ඩක් බැලුවොත් අපි මොනවද කළේ? අපි සුපිරි මෝටර් රථ කියන හීනය බිඳ දැම්මා. නිමක් නැති ග්‍රීෂ්මය කියන කතාවේ ඇත්ත පැත්ත එළියට ගත්තා. ඒ වගේම කොන්ක්‍රීට් කැලෑමක් කියන මතයට අභියෝග කරලා ඩුබායි වල සැඟවිලා තිබුණු ස්වභාව සෞන්දර්යය අපි අලුතෙන් හොයාගත්තා. ඉතින් මේ හැම දෙයක්ම අන්තිමට ඉතුරු වෙන වැදගත්ම ප්‍රශ්නේ තමයි මේක. අපි ප්‍රශ්න කරන්න ඕන ඩුබායි ගැන අපි හිතාගෙන ඉන්න දේවල් විතරද? එහෙම නැත්නම් අපි දන්නවා කියලා හිතන හැම දෙයක් දිහාම, හැම තැනක් දිහාම මේ විදිහට ටිකක් වෙනස් හැකින් බලන්න කාලය ඇවිල්ලාද?
ඊළඟ වතාවේ යමක් දකිනකොට මතු පිටින් පේන දෙයට යහින් තියෙන ඇත්ත කතාව මොකක්ද කියලා අනිවාර්යයෙන්ම